ඔබ මෙතෙක් නැසූ ආකාරයේ අමුතුම බලගතු ආශිර්වාද ග්‍රහ ශාන්තියකින් මේ නවග්‍රහ ආශිර්වාද ශාන්තිය. හිතවතුනි, ඔබ බොහෝ විට බෝධි මූලයේදී ප්‍රාර්ථනා කළේ තමන්ට ඇති නවග්‍රහ අපල දුරලා ආරක්ෂාව සලසන ලෙස බෝසමිඳුන්ගෙන් ඉල්ලා ආසිරි පැතීමයි. දැන් ඔබ මේ අසන කවි පෙළින් කෙරෙන්නේ ඔබේ සියලු දොස් දුරලා ආසිරි සලසන ලෙස ඒ එක් එක් ග්‍රහ දෙවියන්ගෙන් ඉල්ලීමයි. මේ කවි ඉතා බලවත් ශාන්ති කර්මයකි. ඝන පිහිටුවා ඇති මේ කවි පෙළ තෙරුවන්නේ පිහිටා උදේ සවස අසන්න. නිතරම අසන විට අපල දෙන ග්‍රහ කිරණ ඔබෙන් ඈත් වී නියත වශයෙන්ම ඔබට ශාන්තිය යහපත් දියුණුව ආරක්ෂාව සැලසෙන ඒකාන්තයි නියතයි. වාරිය නැගී යන සත් මුව අසුන් මත සූරිය දෙවිඳු ඔබ වෙතදී කුළුණු නෙත සේසිය පත පුබුදු කරමින් සුවය ගත වාසිය කලක් ආසිරි සලසනු නියත දාවල තදින් හිඳ හිරු වලකයි අඳුර රෑ කල මුදු බැවින් සඳ සිඳලයි තිමිර තද මුදු දෙකම නිසි තැන කරවන ලකර ඔබ මන අඳුර සඳ දෙවි දුරලයි නොහැර රජසිහ විසින් රුපු හටදී සැලෙන ගති අජයෙකු කරන තද තෙද බල විකුම් ඇති කුජ දෙවි පහර වලකා ගහ අපල සැති රජ බව දිවි මගෙහි ඔබ වෙත ගෙනෙනු ඇති ඉදලෙන කසල අතුගා පිස හැර මිදුල සුද අතුරන විලස මුදු අතෙකින් කොමල බිඳ මොහු අඳුර පිරිසුදු කොට නැන මණ්ඩල බුදගහ දෙවිඳු විසඳයි ඔබ පැන සකල පිරුවන් පති කෙනෙකු හෙළදිව පෙර දවස දරුවන් සිසු මැදට වැද නැන බෙදන ලෙස දුරුවන්නට සලසමින් සැක තැන් නොලස ගුරුගෙන් පිදෙයි ඔබ වෙත යස කුසුම් රැස කවියට කලාවට ඉඳුරන් පිනැවුමට සවි බල පනොද තව තව සපයාරුවට ලිවිසැරි කෙතෙහි අස රැස වැපිරෙන ලෙසට කිවි දෙවි තවද අනු බල දෙනු ඇති ඔබට ගනිසුරු හට ලබන්නට ගොස් පෙර දවස සෙනසුරු පැරදි වග පුවෙතෙකි වවන හස නැතිහුරු කල් තැබුම අද මිස හෙටට කිස නැනිසිරු ඔබට සෙනසුරු නොම කෙරෙහි දුස බාහු දිග එක කුදුර ඇති දෙයද අත ගෑඋම කොට ළඟට ගෙන සදන මෙන් සිත
රාහු කලන මිතුරකුයි ඔබගේ වෙත සෑහුම ලංකරයි ඔබ යන එන හැමත හේතුව ඵලය දැනගත් සත නැන මැදුරේ කේතුව වෙමින් ලොව නහවයි යස වතුරේ ආතුර ඔබද කේතුව කොට සුව මැදුරේ කේතුගේ නැනස අද සිට ඔබ වෙතට හැරේ ඉඳුරු වරුණ යම ගහ දෙවියෝ තිදෙන සොඳුරු කිරණ එවමින් ඔබ වෙත නිතින අඳුරු ගහන දුර හරිමින් මන් විමන නුදුරු කෙරෙති සසරේ පෙරපින් පහන මෙත් සිසිලෙන් වෛර ගිනි මැල නිවෙන ලෙස සෙත් බලයෙන් පහවැ පිරිපත අපල රැස සත් සිරිතින් මෙතිඳ ලැබ දෙව් කුළුණු වැස සත් නගමින් දිනේ සිරිලක සියක් වස සත් නගමින් දිනේ සිරිලක සියක් වස